මේ තියෙන්නේ Infinix Hot 60i කියන බජට් ලෙවල් එක අපිට ගන්න පුළුවන් සෑහෙන හොඳ ස්මාර්ට්ෆෝන් එකක්. ඉතින් මම වීඩියෝ එකක් දැම්මට පස්සේ ගොඩක් අය කමෙන්ට් කරලා අහනවා මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ වීඩියෝ එකක් අරන් එන්නේ. ඇයි මේක වීඩියෝ එකක් අරන් එන්නේ නැත්තේ කියලා. කොහොම නමුත් අවසානයේ මම හිතුවා මෙන්න මේ Infinix Hot 60i කියන බජට් ස්මාර්ට්ෆෝන් එක ගැන වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. මොකද මේක ගෙවන මුදලට සෑහෙන හොඳ ෆීචර්ස් තියෙන ස්මාර්ට්ෆෝන් එකක් නිසා තමයි මෙන්න මේ Hot 60i device එකේ මම වීඩියෝ එකක් අරන් එන්න හිතුවේ. ඉතින් මේක රුපියල් 39999ක් වෙන්නේ. මේක මං හිතන්නේ ආවේ රුපියල් 37999කට. හැබැයි මේකට පොඩ්ඩක් ප්‍රයිස් එක පොඩි වෙනසක් වෙලා තියෙනවා. හැබැයි මේක මේ ගානට උනත් නැත්නම් රුපියල් 40000ට උනත් ගන්න තියෙන තාමත් හොඳ ඩිවයිස් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි බලමු මෙන්න මේ Hot 60i කියන ඩිවයිස් එක මොන වගේද සහ මේකේ තියෙන ෆීචර්ස් අපි ගෙවන මුදලට කොහොම වටිනවද කියලා. හොඳයි වීඩියෝ යන්න කලින් ඔයාලා තාමත් SS Section YouTube channel එක subscribe නොකරන නම් බලන්න පුංචි වෙලාවක් කරගෙන subscribe කරන්න අමතක කරන්න එපා. ඒක මටත් මගේ channel එකටත් කරන ගොඩාක් ලොකු උදව්වක්. ඉතින් මේක මම මිලදී ගත්තේ පාන්දුර රංග shopping center ආයතනයෙන්. ඉතින් ඔයාලට පුළුවන් යාළුවා contact numbers මම දාලා තියන්න. එයාලම contact කරගෙන මේකේ මිලදී ගන්න කොහොමද ඒ වගේම මේකේ මිල ගණන් කොහොමද වගේ විස්තර දැනගන්න පුළුවන්. හොඳයි මුලින්ම මේකේ හැමදේම කතා කරන්න කලින් පොඩ්ඩක් බලමු box එක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ price range එකේ සමහර smartphones වල අපිට back covers ඒ වගේම chargers එහෙම හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ device එක අපිට බලා ගන්න පුළුවන්. ඒට අමතරව back cover එකක් තියෙනවා, plastic back cover එකක්. ඊට අමතරව charger එක සහ type C cable එක මේ device එකේ අපිට box එකේ ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට full package එකක් මේකේ තියෙනවා. ඉතින් headset එකක් විතරයි ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙන්නේ. සම්පූර්ණ package එක box එකේ මෙනවා. කොහොම නමුත් මෙන්න මේ Infinix Hot 60i කියන device එක අතර ගත්තම මට ඇත්තටම හිතුන්නේ මේක budget phone එකක් කියලා. මොකද සෑහෙන හොඳ premium quality එකක් මට මේ device එකේ බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට මතකයි මීට සති 2-3කට කලින් මෙයාලගේම Infinix Hot 60 Pro කියන device එකක් release වුණා. ඒක රුපියල් 60000කට වගේ රිලීස් වුණේ. ඒකේ මම රිවිව් එකක් අරන් ආවේ නැති වුණත් ඒ ඩිවයිස් එක මම පාවිච්චි කරා සතියක් විතර. ඉතින් ඒ සතිය ඇතුළත මට බලා ගන්න පුළුවන් වුණා ඒක මොන වගේද කියලා. ඉතින් ඒකට සමාන වෙන මට්ටමේ ඩිසයින් එකක් තමයි මට මේ ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන් වුණේ. ලොකු වෙනසක් නැහැ. පුංචි වෙනස්කම් කීපයක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. බෑක් එක සම්පූර්ණයෙන්ම ටිකක් මැට් ඩිසයින් එකක් දීලා තිනවා. ඉතින් ඒක ගොඩාක් හොඳට අපේ අතට ෆීල් වෙනවා සහ ගොඩාක් හොඳ ෆ්ලැට් ඩිසයින් එකක් මේ ඩිවයිස් එකේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්‍රේම් එක බෑක් එක සම්පූර්ණ ෆ්ලැට් ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම බෑක් එකේ ට්‍රිපල් කැමරා සෙටප් එකක් වගේ තිබ්බට මේක බලා ගන්න පුළුවන් මේ තනි සිංගල් කැමරා එකක් විතරයි. ඒ වගේම මගේ ළඟ තියෙන මේකේ ෂැඩෝ බ්ලූ කියන කලර් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේක කලර් එක ගොඩාක්ම ලස්සන බ්ලූ කලර් එකකින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කලින් මම පාවිච්චි කරපු Infinix Hot 60 Pro Plus එකේ තිබ්බ ටිකක් ලයිට් බ්ලූ කලර් එකක් තමයි තිබ්බේ. හැබැයි මේක ටිකක් ලස්සන ඩාර්ක් බ්ලූ කලර් එකක් තියෙනවා. ඉතින් ඒක ලයිට් එකට රිෆ්ලෙක්ට් වෙනකොට සෑහෙන ලස්සන ඉෆෙක්ට් එකක් මෙන්න මේ බෑක් එකේ මට බලා ගන්න පුළුවන් වුණා. කොහොම නමුත් මේකේ සාමාන්‍ය බරක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ආසන්න වශයෙන්. ග්‍රෑම් 188ක බරක් සහ මිලිමීටර් 7.7ක thickness එකක් මෙන්න මේ device එකේ මට ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම device එක උඩ අත පැත්තේ second speaker එක තියෙනවා. වම් අත පැත්තෙන් 3 card slot එක තියෙනවා. ඒ වගේම පහලින් 3.5mm audio port එක, main microphone එක, type C port එක වගේම main speaker එක තියෙනවා. මේකේ dual sound experience එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ speakers දෙකක් තියෙනවා. ඒ නිසා ඔයාලට හොඳ dual sound experience එකක් මෙන්න මේ device එක through experience කරගන්න පුළුවන්. ගොඩාක් මම දැකලා තියෙනවා මේ වගේ price range එකේ මේගොල්ලන්ගෙම තමයි dual sound experience තියෙන smartphones ඕන තරම් තියෙන්නේ. ගොඩාක් smartphones වල නැහැ. ඒ වගේම දකුණු අත පැත්තේ volume rocker එක, power key එක වගේම තවත් side key එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම power button එකම තමයි side mounted fingerprint එක දාලා තියෙන්නේ. මේකත් සෑහෙන්න fast ඉතාමත් හොඳ ඇකියුරේට් එකක් තියෙන හොඳ ෆින්ගර්ප්‍රින්ට් එකක් මේ ඩිවයිස් එකේ මට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේක හොඳ ෆාස්ට් එකේ අන්ලොක් වෙනවා කියලා කියන්න පුළුවන්. කොහොමද ඩිසයින් එකට කියන ලොකු වරදක් නැහැ. මේ ප්‍රයිස් රේන්ජ් එක ගන්න පුළුවන් වෙන හොඳ ඩිසයින් එකක් මේ ඩිවයිස් එකේ මට බලා ගන්න පුළුවන් වුණා. හොඳයි දැන් අපි යමු මේකේ ඩිස්ප්ලේ එක පැත්තට. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් වෙන ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක්. ඉතින් ඩිස්ප්ලේ එකේ සයිස් එක ගැන කතා කරොත් අඟල් 6.7ක HD+ 120Hz refresh rate එකක් තියෙන IPS LCD ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අඟල් 6.7ක් කියන්නේ ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක්. ඒ වගේම ඔයා පොඩ්ඩක් බලන්න මේකේ තියෙන punch hole cutout එකක්. සමහර ස්මාර්ට්ෆෝන්ස් ඉනවා මේ ප්‍රයිස් රේන්ජ් එකේ තාමත් notch එක දෙනවා. එහෙම නැත්නම් water drop notch එකක් දෙනවා. හැබැයි මේකේ punch hole cutout එකක් තියෙනවා. ඒක ගොඩාක් හොඳ දෙයක්. ඒ වගේම ප්‍රධාන
වශයෙන් මේකේ අපිට 700 nits බලා ගන්න පුළුවන්. සාමාන්‍ය මේ වගේ බජට් ෆෝන් වල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ එක්ක 450ක වගේ 500ක 550ක වගේ nits එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ device එකේ 700 nits බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳ brightness level එකක් මේ device එකේ තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේක outdoor පාවිච්චි කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම අවුක කිසි ප්‍රශ්නයක් නැතුව මේ device එක එකපාරට access කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම කලිනුත් කිව්වා මේකේ side key එකක් තියෙනවා. ඉතින් මේක ඔයාලට කැමති විදිහට command කරගන්න පුළුවන්. ඉතින් මම මේක double press කරාම silent mode එක on off වෙන විදිහට මම මේක හැදුවා. ඉතින් ඒක ගොඩාක් හොඳයි. button එක long press කරාම මේකේ AI එක open වෙනවා. ඒ කියන්නේ Infinix Folax AI එක මෙන්න මේ device එක open වෙනවා. සාමාන්‍යයෙන් යාළගේ AI එක ගොඩාක්ම අපිට බලා ගන්න පුළුවන් වෙන ටිකක් high mid range device වල, ඒ වගේ mid range device වල, flagship device වල. හැබැයි මෙයාලා budget phone එකටත් මෙන්න මේ Folax voice එක නැත්නම් Infinix Folax voice එක අරන් ඇවිල්ලා තිනවා. ඉතින් ඒක ගොඩාක් හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද අපිට budget phone එක AI එක ගොඩාක් හොඳට පාවිච්චි කරගන්න පුළුවන්. කොහොම නමුත් setting එකේ තියෙන Infinix AI එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ AI modes කීපයක්. ඒ කියන්නේ ඔයාලට AI wallpaper generate පවා මෙන්න මේ device එක අපිට බලා ගැනීමේ හැකියාවක්. ඉතින් ඒ නිසා budget phone එකක් වෙලත් AI powered වෙච්ච ඉතාමත් හොඳ device එකක් විදිහට මේක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ price range එකේ ගොඩාක් AI powered වෙච්ච phone එක නැත්නම් එයාලගේ AI එක තියෙනවා. හැබැයි budget phone වලට දෙන්නේ නැහැ. හැබැයි මේ device එක අපිට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩාක් හොඳ දෙයක් කියලා තමයි මම නම් හිතන්නේ. කොහොම නමුත් මෙන්න මේ AI එක powered වෙලා තියෙන්නේ මෙන්න මේ Infinix එකේ තියෙන XOS එකේ. XOS 15.1 version එක මෙන්න මේ device එකේ බලා ගන්න පුළුවන්. ඉතින් XOS කියන්නේ මේ වෙනකොට ගන්න තියෙන එහෙම නැත්නම් මේ වෙනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන ඉතාමත් හොඳ custom OS එකක්. අපිට ගොඩාක් හොඳට customize කරලා ඉතාමත් හොඳ OS එකක් විදිහට මෙන්න මේ XOS එක හඳුනන්න පුළුවන්. කොහොම නමුත් මෙන්න මේ XOS එක base වෙලා තියෙන්නේ Android 15 එක උඩ. ඉතින් හරියට සඳහන් වීමක් නෑ මේකේ Android updates අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒක අපිට Android 15 එක කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරගන්න පුළුවන්. lag වෙන්නේ නැතුව. ඉතාමත් හොඳ smooth software experience එකක් මේ device එකේ බලා ගන්න පුළුවන්. කොහොම නමුත් මේකේ ඔයාලට එක variant එකක් විතරයි ලංකාවේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ official innovation එකේ. ඒක තමයි 6GB RAM එකක් එක 128GB internal storage එකක තියෙන variant එක. ඉතින් මේක කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට 6GB RAM එකක් මේ වගේ price range එකට ගොඩාක් හොඳයි කියලා කියන්න පුළුවන්. කොහොම නමුත් මේකේ chipset එකත් budget price range එකට ගැලපෙන ඉතාමත් හොඳ chip එකක් දීලා තිනවා. ඒක තමයි MediaTek Helio G81 Ultimate කියන 12 nanometer chipset එක. ඉතින් මේක 12 nanometer chipset එකක්. හැබැයි market එකේ තියෙන හොඳම chipset එක නෙවෙයි මේක. මේ වගේ price range එකේ තියෙන මම දැකලා තියෙනවා මේ වගේ price range එකේ Helio G99 වගේ 6 nanometer chipset තියෙන smartphones තියෙනවා. හැබැයි මේකත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට පාවිච්චි කරගන්න පුළුවන් ඉතාමත් හොඳ chipset එකක් විදිහට හඳුනන්න පුළුවන්. මොකද මේකේ ස්මූත් එකත් අවුලක් නැහැ. ගේමින් performance උත් අවුලක් නැහැ. මොකද PUBG game එකේ HD high frame rate එකෙන් play කරගන්න පුළුවන්. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳ chipset එකක් විදිහට මෙන්න මේ G81 Ultimate chipset එක හඳුන්වන්න පුළුවන්. කොහොම නමුත් මේ වගේ price range එක ගන්න පුළුවන් වෙන ඉතාමත් හොඳ battery එකක්. ඒ වගේම මේ battery එක charge වෙන්න ඉතාමත් හොඳ fast charging system එකක් තියෙනෙත් මෙන්න මේ device එක කියලා මට කියන්න පුළුවන්. මොකද මේ device එකේ milliampere hour 5160ක battery එකක් තියෙනවා. ඒක charge කරන්න 45 watt fast charging system එකක් දීලා තියෙනවා. ඉතින් battery එක පොඩ්ඩක් average වුණාට fast charging system එක නම් මේ වගේ price range එකට ඉතාමත් හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද Infinix ලගේ රුපියල් 60000ට රුපියල් 75000ට තියෙන smartphones වල තියෙන මෙන්න මේ වගේ 45 watt fast charging system එකක්. ඉතින් ඒ charging system එකම තමයි මෙන්න මේ device එකට දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කිසි ප්‍රශ්න නැතුව ඔයාලට මේ device එක විනාඩි 24කින් 150ක් charge කරගන්න පුළුවන් මේ charge එක පාවිච්චි කරලා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ වගේ price range එකට ගන්න පුළුවන් වෙන ඉතාමත් හොඳ fast charging system එකක් මේ device එකේ තියෙනවා. ඉතින් කොහොම ගත්තත් අපිට සාමාන්‍ය පැයක් ඇතුළත මේ device එක full charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. අවසානයේ මේ device එකේ කැමරා එක. මේ device එකේ back එකේ තියෙන single camera එකක්. ඒක 50 megapixel main camera එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම selfie camera විදිහට 8 megapixel selfie camera එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක budget device එකක්. ඉතින් budget device එකක් නිසා අපිට ගොඩාක් හොඳ cameras බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. colors ඒ වගේම dynamic range එක උනත් මට average මට්ටම බලා ගන්න පුළුවන් වුණා. selfie camera එකෙත් හොඳ detail එකක්, හොඳ skin tone එකක් බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම ගත්තම මේ device එකේ camera වලට කියන ලොකු වරදක් නැහැ. මේ වගේ price range එකක් එක්ක අපිට average camera එකක් තමයි මෙන්න මේ device එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් මෙන්න මේක තමයි මෙන්න මේ Infinix Hot 60i කියන device එක ගැන කතා කරන තියෙන දේවල් ටික. ඉතින් මේක රුපියල් 40000කට වාට ලංකාවේ මේ වෙනකොට ගෙදී ගන්න පුළුවන් වෙන device එකක්. ඉතින් සමහර විට මේ Infinix Hot 60i device එක පාවිච්චි කරනවා ඇති. ඒ වගේම ඔයා මේක ගන්න බලාපොරොත්තුවක් ඉන්නවා ඇති. ඉතින් ගොඩාක් අයගේ request එකක් තිබුණා මේ device එකේ වීඩියෝ අරන් එන්න කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේ device එකේ වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් ආට මොකක්ද හිතෙන්නේ මේ device එක ගැන? සහ මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් like කරන්න, comment කරන්න. ඒ වගේම තාමත් SL Section YouTube channel subscribe නොකරනම් බලන්න පල්ලෙහා තියෙන subscribe button එක subscribe button එක click කරලා ඊට අපේ තියෙන bell icon එක click කරොත් මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම follow කරන්න Instagram එකේ, Facebook එකේ වගේම TikTok එකේ. ඉතින් මේ වීඩියෝ වලට ගොඩාක්ම ස්තුතියි. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකක් අපි හම්බ වෙන එක ඔයාලට ජය වේවා.